පද්මසිරි මහත්තයා. ජනක මල්ලි මම මේ අලුත් අවුරුදු නැකත් ටික පොඩ්ඩක් බැලුවා. මේව රැක ගන්න එක අපේ යුතුයකමක් නේ. ඒක ඇත්ත. බක්මහේ අවුරුදුත් එක්ක බැරිච්ච කොච්චරනම් චාරිත්‍ර වාරිත්‍ර ඉනවද? ඒව රැක ගන්න එක අපේ යුතුයකමක් නේ. මේ දවස්වල පොල් බිස්නස් එහෙම කොහොමද? ගහට නගින්න විතරක් 200. 50ක් දුන්න නැත්නම් හොඳ ගහේම ඉන්නවා. අර තිරදෝඩි තුන්නාන්සෙත් එන්නේ. ඉතින් ගුරුන්නාන්සේ බක්මාසේ අවුරුදු එහෙම කොහමද? වරදක් නෑ. හැබැයිටම ජනක මහත්තයා දන්නවද ඔය බක් කියන වචනේ තේරුම මොකක්ද කියන්නේ? මම නම් දන්නේ නෑ. මමත් ඉතින් ගමේ කට්ටිය කියන නිසා කියනවා. බක් මාස කියන්නේ භාග්‍යවත් වූ මාසය. ඇයි ඒ කාලේ අවුරුද්ද වෙනකොට අපි කොච්චර ආසද? දවස පුරාම කැට ගහපෙකනේ කරේ. තාමත් කැටේ සාක් මේ ඒ විතරද? ඒ කාලේ අමකජුන් ආපු කෑම මතක් වෙනකොටත් මට නම් තාම ආසයි. දැන් කොහේ සුන්දරත්වයේ ජනක මහත්තයා සමාජ සංකීර්ණ වෙන හැටි දැක්කම හිතට දුකයි. ඒක නම් ඇත්ත. යාළුවෝ තුන්දෙනෙක් වෙනවා බේන. කොහෙද මේ ලණුවක් කරන්? අනේ එල්ලෙන්න යන්න බෑ. එල්ලෙන්න? ඔව්. පැද්දි එල්ලෙන්න. නෑ. එල්ලි පැද්දෙන්න. ඈ? ඔන් චිල්ලාව බඳින්නනේ. අය අවුරුදුත් ළඟයිනේ. අපි යනවා. අපිට පරක්කු වෙනවා. අපි අර බඳින්න ඕනේ ගහක් උඩ නැගලා. ඔය බිස්නස් කරු ඒවා. ඒක නෙමෙයි ජනක මහත්තයෝ. කොහොම මේ පාර අවුරුදු? මම නම් හෙට ගම් පැත්තකින් එන්න ඕන ගුරුන්නාන්සේ. හොඳයි. අවුරුද්ද? ඒකත් කලින් අවුරුදු වගේම ගෙවිලේ. එහෙම කියන්න එපා පද්මසිරි මහත්තයෝ. අලුත් අවුරුද්දක් වුණාම අපේ අලුත් සිතුම් පැතුම් වලට මුල් තැන දෙන්න ඕනේ. ඒක ඇත්ත ගුරුන්නාන්සේ. අනිවාර්යෙන් ඔන්න එහෙනම් හැමෝටම මේ පාරත් උතුරන්න අවුරුදු. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.